සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට. ඉතින් අද දිනේදී අපි අපේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන් වෙනුවෙන් ඉතින් අද දවසේ වෙන් කරා ඒ අයට ආහාර පාන ලබා දෙන්න. ඉතින් ළමා නිවාසයට ඇවිල්ලා ඒ ළමා නිවාසයේ ඉන්න වැඩිහිටි අයට පුංචි දරුවන්ටත් ඒ වුණා දේවල් අපි ලබා දුන්නා ආහාර පාන. ඉතින් මේ දේ කරගෙන යන්න සහයෝගය ගොඩක්ම ලබා දුන්නේ. ඉතින් ආහාර පාන ඔක්කොම සකසලා ඔහුගේ ශ්‍රමය ගොඩක් දේවල් වැය කරලා අපේ අරලිය කේටරින් සර්විස් එකේ සුමිත් මහත්මයාත් ඔහුගේ බිරිඳත් ඉතින් මේ කෑම ඔක්කොම පිසලා ඔක්කොම කරලා සූදානම් කරලා දුන්න තේ වගේ මතක් කරන්න ඕනේ. ඇමරිකාවේ ලාස් වෙගාස් වල මේ දෙයට සහාය දුන්නු නෝබර්ට් මහත්මයාවත් නිල්මිනි අජන්තා මැතිණියවත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ අය තමයි සහාය දුන්නේ මේ දරුවන්ගේ මේ රටේ දැන් තියෙන ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අයට මේ මොහොතේ උදව් කරන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් මේ අය තමයි ඉතින් උදව් කරේ මේ දරුවන්ට ආහාර පාන ලබා දෙන්න. ඉතින් ඒ වගේම ඉදිරියේදී මේ දරුවන්ගේ ළමා නිවාසයට තවත් දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකම ස්තුතිවන්ත වෙනවා අපේ අරලිය කේටරින් සර්විස් එකේ අධිපතිතුමා සුමිත් මහත්මයාට සහ මගෙත් එක්ක හැමදාම ඉන්න කීර්ති. ඉතින් අපි කට්ටිය එක්ක ඉතින් ඔන්න අද දිනේදී අපිට පුළුවන් යුතුයකම අද දිනේදී අපි ඉෂ්ට කරලා ඉතින් මේ ස්ථානයේ සමුගන්න තමයි මේ සූදානම් වෙන සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන. ඒ වගේම අද දින මේ ලබා දුන්නු දාන්නත් අපි ප්‍රධානම අරමුණු කරගන්නේ මේ රටේ වගේම විදේශ රටවල් වලත් ඒ සිටින විදේශිකුනුත් ඒ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සීලුම් දෙනාම සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මේ වගේම මේ කොරෝනා වසංගතය මේ රටින් ඉක්මනින්ම තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අපේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. නම් මොකද්ද වගේ? මේ අසින්ට දැන් මොනවද ඕනේ? අසින්ට දැන් මොන වගේ එකක්ද ඕනේ? මල් ඇඳුම. අසින්ට අපි මල් ඇඳුමක් ගෙනල්ලා දෙනවා. හරිනේ? ලස්සන මල් ඇඳුම් ටිකක් අසින්ට අපි ගෙනල්ලා දෙනවා. මේ අසින් සින්දු කියන්න පුළුවන්ද? බෑ. අසින් සින්දු කියන්න බෑලෝ පේනවා අසින් මල් ඇඳුමක් ගෙනල්ලා දෙමු ඈ.